මම ඉස්සලා මතක් කරපු විදිහට වවුනියා කියන නම හැදිලා තින්නේ වැව් නිමා වවුනියා. මේ වැව තමයි නැගෙනහිර ගෝකන්නේ පරිපාලකයා වෙච්ච මහින්ද කියන ඇමතිවරයා. මහින්ද කියන ඇමතිවරයාගේ අතින් හැදිවිච්ච ලොකු මහා වාරි කර්මාන්තය තමයි වවුනියාවේ තියෙන මේ මාමඩුව මහ වැව. මේකේ දන් නම මහින්දක වාව. ඔව් ඇදුවට පස්සේ මේක ප්‍රතිසංස්කරණය කරන අග්බෝ කියන රජු. පළවෙනි අග්බෝ රජු ප්‍රතිසංස්කරණය කළා. ඒ නිසා තමයි අග්බෝපුර කියලා ගමක් බිහි වෙලා තියෙන්නේ. මේ මහින්දක වාපි කියන පුජ්‍යලයා තමයි මහින්දක කියන රජුරෝ තමයි ඇමතිවරයා තමයි මහින්දක මෙහෙණවර කියලා භික්ෂුණී ආරාමයක් හදලා තියෙනවා. ඒක තමයි අටම ගස්කඩ පන්සලට පිටිපස්සේ තියෙන මහින්දක මෙහෙණවර. මෙහෙණවර කියන්නේ භික්ෂුණී ආරාමය. ඉතින් වැවුනිමාවේ තියෙන ලොකු වැව තමයි පාවක්කුලම, උලුක්කුලම. අනිත් වැව තමයි මහමඩුව මහා මණ්ඩප. දළදා වහන්සේගේ ලංකා ගමනේ අති පවිත්‍රත්වයට පත්වෙච්ච තුන්වෙනි ස්ථානය තමයි මහා මණ්ඩප. මේ කැලේ තියෙන මේ මණ්ඩපය හදලා ගලෙන්. ඒක යන්න බෑ. ඉතින් මේ මහා මණ්ඩප කියන එක දෙමළ වෙනකොට මඩු වුණා. ආම්මඩ මා මඩුව ලොකු මඩුවක් ගහලා දළදා වැඩමවාගෙන යනකොට හේමාලා දන්ත කුඹුරු පිටිගත්ත උදාර ගමක් වශයෙන් තමයි මා මඩුව ගම්මානිය අපිට හඳුන්වන්න පුළුවන්. මේකේ සෙල්ලිපි තියෙනවා 3ක්. ඒ සෙල්ලිපි තුන තිබි 15. ඒකේ බදු ක්‍රමයක් ගැන එහෙම තියෙනවා. ඒ සෙල්ලිපි ටික තුන අපිට දැක් ගන්න පුළුවන් වවුනියාවේ තියෙන පුරාවිද්‍යා ගවේෂණ මධ්‍යස්ථානයේ පුරාවිද්‍යා කෞතුකාගාරය තැන්පත් කරලා තියෙනවා. ඒක මේ ගමේම තමයි අර හුමේරියන් මෙගලිතික් සෝන කියන එක. ඊළඟට තමයි මේ මහින්දක වාර. මේක අග්බෝ රජුරුවන්ගේ පෙරකුම්බා රජුරුවන්ගේ මහින්දක රජුරුව තමයි ආරම්භ කළේ. මහා වාරි කර්මාන්ත තුනෙන් එකක් තමයි මහා මඩුව ගම්මානේ. මේකේ ඉඩම් තියෙන අක්ෂරයක් ගන්න. මහා වාරි කර්මාන්ත දෙමළ සිංහල ඔක්කොම එකතු කරලා තව එකක් උපදිනවට කියන අමතකුණා. ලංකාවේ මන්දගම්පඩි කියන සුවිශේෂී දේව කර්මය කරන ස්ථානය තමයි මේක. මන්දගම්පඩි කියන්නේ තමයි දෙමළ ආభాෂය. ඒකේ මේ වැවේ ඔක්කොම සස්යම කපලා බෙල්ලා අර වැව ළඟදී ඉසින්දාසේ කතරගම දින මහා පූජාවක් තියලා මහා දන්සලක් දීලා පහෝදා අටමගල පූජා අරගෙන මේ වැව් බන්ටකට එනවා. මේ ගමේ විවාහ වෙලා ගියපු දරුවෝ පවා මෙතෙන් එන්න ඕනේ. නූල් දාගන්න. ඉඩම් ප්‍රමාණයට තමයි මෝදකම් 50යි කිසෙල් ගෙඩි කපුරු පොල්. ඒ පෙරහැරෙන් ගෙනත් වැවේ සාමාන්‍ය වී හාල් මුට්ට 30ක් විතර කිරිබත් හදලා ගල් කියුබ් එකක් වගේ මේ බන්ට් එකේ ලී තියන්නේ කිරිබත් බෙදන්නේ සවල් වලින්. පිළිගන්න ඒක දැක්කම මන්දගම්පඩි බලන්න නම දේවමංගලනේ මන්දගම්පඩි. දෙමළ ආබාධයක් තියෙනවා. දෙමළ සිංහල හැම කණ්ඩායම එක්කලා වැවේ මාළු වලන මිනිහා පවා එතෙන් දෙන්න ඕනේ. ඉන්පස්සේ ඒවා ඔක්කොම දෙවියෙක් ගෙනත් ආවේශ කරලා ඒවා දෙවියන්ට පුදලා වැව් බන්ට් එකේ අමුතුතුමා පවා වාඩි කරවලා නෙළුම් කොලේ කඩලා ඒවා තියලා අරග හදනවා. මේ කිරිබත අමුතු කිරිබතක්. මේකට කියනවා පූසාරි කියලා කියන්නේ කපු මහත්තයා කියන්නේ පූසාරි අත්තප්පා කියලා දෙමළ ආබාධයක් තියෙනවා. මේ මෝදගම් වලට දාන ඇතුලේ පොල් වලට කියන්නේ අපි පැණි පොල් කියලා. මේගොල්ලෝ කියන්නේ උල්ලුඩන් කියලා. උල්ලුඩන් දෙමළ ආබාධයක්. ඒ වගේ තමයි අඩුක්කු තියෙනවා. ඒකත් දෙමළ වචනයක්. ඊළඟ මෝදගම් තම්බනවානේ මෝදගම් බානවා. ඒ ද්‍රවිඩ වාක්‍ය ආభాෂය තියෙන්නේ. ඒ නිසා මේකේ සම්පූර්ණ දෙමළ සිංහල සම්මිශ්‍රණය වෙච්ච ලංකාවේ පළවෙනි මුට්ටි නැමුම් මංගල්‍ය කරන ස්ථානය තමයි මහමඩුව ගම්මානයේ ඇසල මාතේ පවත්වන ලබන මන්දගම්පඩි. මන්දගම්පඩි කියන්නේ මන්ද කියන්නේ පොඩි කියන එකයි. දෙවියන් වෙනුවෙන් කරන වේතනය මන්දගම්පඩි. ඒ මිනිස්සු වටේ කුරුළු පාළුව කියලා අඩියක් අරිනා කුඹුරේ වටේ. කුරුල්ලොත් මේ කුඹුර කරන්න උදව් කළා කියලා ඒ පදනමෙන් තමයි කුරුල්ලන්ට සහජීවනයේ යුක්තව කෑල්ලක් අරිනවා. ඊළඟ කොටස බුදුන් වෙනුවෙන් පූජා කරනවා. ඒක අග්‍රසස්ය පූජාව. අවසාන එක තමයි දෙවියන් වෙනුවෙන් කරන පූජාව මන්දගම්පඩි සංකල්පය කියලා මේකට කියනවා. ලංකාවේ කිසිම තැනක නැහැ. Hindu සිංහල දෙක සම්මිශ්‍රණය වෙච්ච අභිචාර විදිත් එක්ක යන එකම දේව මංගල්‍යය තමයි මේ මහමඩුව මහින්දක වාපි ඇමතියා විසින් කරන ලද වැව් බන්ට් එකේ කරන පූජාව සුවිශේෂයි. පින්කම ඇසල මාසිකව පටන් ගන්න. දහස් ගාණක් සම්බන්ධ වෙලා තමයි මේ පින්කම කරන්නේ. මාමඩුව වැවේ හොරව 4න් මඩ හොරව. වැවේ අන්තිම දිය බිඳුව දක්වා කෘෂිකාර්මික කටයුතු වලට ජලය ලබා ගන්නා මඩ හොරව කියන්නේ මෙන්න මේ හොරවුවට. මේක මේ දැන් මේ අවුරුදු 100 ගාණක් පැරණි දැන් බැඳපු ගලෙන් බැඳපු බැම්ම තමයි මේ දකින්නේ. පැරණිම හොරවුවක් තමයි මේ දකින්නේ. බිසෝ කොටුනක් නෑ මේක.